වහලේ සම්බන්ධ කරොත් එහෙම අපේ වහලේ ඩැමේජ් වෙනවද කියන එක. ඩැමේජ් වෙලා මේකේ ලීක්ස් වගේ දේවල් ඇති වෙන්න පුළුවන්ද කියන එක. ඉතින් අපි ලංකාව ගත්තොත් එහෙම ලංකාවේ අපිට බලා ගන්න පුළුවන් ප්‍රධානම වහලවල් වර්ග 3ක් තියෙනවා. එක තමයි ඇස්බෙස්ටස් වහල, ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් උළු වහල සහ සිංක් ඇලුමිනියම් වහල. අපි සාමාන්‍යයෙන් අමානෝ ෂීට් කියන්නේ. ඉතින් ඔන්න ඔය වහලවල් වර්ග 3ට සම්බන්ධ කරන්න වෙන වෙනම කම්පොනන්ට්ස් තියෙනවා මේ ඇලුමිනියම් වලින්. අපි අර ඉස්සෙල්ලා ගත්ත ස්විච් එකේ බුක්ලට් එක ගත්තොත් එහෙනම් මේක අපිට බලා ගන්න පුළුවන්. මේකේ තියෙනවා ඇස්බෙස්ටස් රූෆ් වලට මෙන්න මේ වගේ මවුන්ටින් බේස් එකක්. ඒ වගේම සිංක් ඇලුමිනියම් ෂීට්ස් තියෙන වහලයක අපිට මෙන්න මේ වගේ බේස් එකක් යූස් කරන්න පුළුවන්. ඒ වගේම උළු සෙවිලිකල වහලයක් නම් අපිට මෙන්න මේ ටයිල් හුක් එක පාවිච්චි කරන්න පුළුවන් අපේ මේන් ස්ට්‍රක්චර් එක වහලට සම්බන්ධ කරන්න. ඉතින් මේ වගේ කම්පොනන්ට්ස් පාවිච්චි කරලා නම් ඔයාගේ මේ මේන් ස්ට්‍රක්චර් එක සහ සෝලර් පැනල්ස් මේ වහලට සම්බන්ධ කරන්නේ අර වගේ ලීක්ස් ඒ වගේම ඩැමේජස් වෙන්න පුළුවන් ප්‍රවණතාවය සෑහෙන්න අඩුයි. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යෙන් ඒවත් බලන්න. ඔයගලන්ගේ සප්ලයර් එහෙම නැත්නම් ඔයගලන්ගේ ඉන්ස්ටෝලර් මෙන්න මේ වගේ කම්පොනන්ට්ස් නිසි ප්‍රමිතියෙන් යුක්ත කම්පොනන්ට්ස් පාවිච්චි කරනවද කියලා.